අද අපි කතා කරන්න යන්නේ සත්‍ය කතාවක් ඇසුරෙන් නෙත්මිට එයාගේ ලොකුම අම කරපු දේ බලන්න. අනේ ඉතින් මේ නෙත්මි ඇවිල්ලා වයස අවුරුදු 22ක ගැහැණු ළමයෙක්. සුදු ටිකක් කුස කොණ්ඩෙ දිග ලස්සන ගැහැණු ළමයෙක්. මෙයාගේ තාත්තා ඇත්තටම නැහැ. අම්මා විතරයි ඉන්නේ. ලොකු මාමා එක්ක තමයි හැමතැනම කන්නේ හැමදේම කරන්නේ. ඉතින් දවසක් මෙයාගේ මාමා අම්මා වැඩට ගියපු දවසක ගෙදර ඉද්දී නෙත්මිට චොක්ලට් ටිකක් ගෙනත් දෙනවා. දීලා නරක වැඩ කරන්න කතා කරනවා. නෙත්මි කැමති නෑ ඒවට. කොහොම හරි එදා එයාගේ අම්මා එනවා. ඊට පස්සේ අම්මට මෙයා ඒක කියලා හදද්දිම මාමා එකපාරට ඇවිල්ලා අල්ලලා කියනවා අම්මට මොනවත් කියන්න එපා කියලා. ඉතින් කොහොම හරි ටික වෙලාවක් ගියයින් පස්සේ නෙත්මිත් ඒක ආයේ එහෙම වෙන්නේ නැති වෙයි කියලා අමතක කරලා දාලා අතාරිනවා. පහුවදා අම්මා වැඩට යනවා. නෙත්මි නිදාගෙන තමයි ඉන්නේ. මාමා හිමීට ඇවිල්ලා දොර රෙද්දෙන් ඔරුව දාලා නෙත්මි දිහා බලත්ත විදිහට බලනවා. බලලා ටික වෙලාවක් ගියයින් පස්සේ මෙන්න මේ මාමා එයාගේ පුරුෂ ලිංගය එළියට අරගෙන ස්වයං වින්දනය කරන්න ගන්නවා. නෙත්මි නිදාගෙන ඉන්නේ. නෙත්මි කිසිම දෙයක් දන්නේ නැහැ. නෙත්මිගේ ඇඟ දිහා බලාගෙන එයා ස්වයං වින්දනය කරනවා. ඉතින් ස්වයං වින්දනය කරලා ඉවර වෙලා මාමා යනවා. ගිහිල්ලා දවස් 3කට පස්සේ ආයෙත් මාමා එනවා. මාමා සෑහෙන්න අසහනින් පෙළෙන මිනිස්සෙක්. මානසික ආතතියෙන් පෙළෙන මිනිස්සෙක්. ඉතින් මේ මිනිස්සයා කොහොම හරි නෙත්මිට කරදරයක් කරන්න බලන් තමයි ඉන්නේ. කොහොම හරි දවස් 3කට පස්සේ ආයේ ඉතින් අම්මා යනකම් ඉඳලා මේ අසහනකාරයා නෙත්මි ළඟට ඇවිල්ලා ආයෙත් අර ස්වයං වින්දනය කරනවා. කොහොම හරි හොරෙන් නෙත්මි එක බලාගෙන ඉන්නේ. නෙත්මි නිදි වගේ රඟපානවා. කොහොම හරි නෙත්මි මෙයාගෙන් ගැලවෙන්න කොහොම හරි නිදාගෙන ඉඳලා එදත් කොහොම හරි එහෙම්ම ගිහිල්ලා සතියකට විතර පස්සේ ආයෙත් මාමා එනවා. ඒ දවසේ නම් මාමා හිත හදාගෙන එන්නේ අනිවාර්යෙන්ම නෙත්මිට නරක වැඩේ කරනවායි කියලා තමයි. කොහොම හරි නෙත්මි එදා සැර නින්දක ඉන්නේ. මේ කෙල්ල ඇවිල්ලා හැමදාම හොඳට නිදා ගන්නවයි කියලා මේ මිනිස්සයා දන්නවා. ඒක නිසා ඒකෙන් අයිති ප්‍රයෝජන ගන්න බලාගෙන තමයි මේ මිනිහා එන්නේ. ඉතින් කොහොම හරි ඒ මිනිහා ටික වෙලාවක් ගියයින් පස්සේ නෙත්මිගේ කට තද කරලා එයාගේ වැඩේ කරගන්නවා. ඉතින් මේ කෙල්ල සෑහෙන්න අසරණ වෙලා මේ කෙල්ල එයාගේ අසහනින් එයාගේ ඒ අවශ්‍ය දේ කරගන්නවා. ඒ මිනිස්සයා නිසා මේ කෙල්ල සෑහෙන්න දුක් විඳිනවා. පව් දෙයියනේ මේ කෙල්ලෝ. තවත් මේ වගේ කෙල්ලෝ කොච්චරනම් මේ ලෝකේ ඇත්ද? මේක තමයි ඉතින් නෙත්මිගේ කතාව. හැමෝම පරිස්සමින් හැම ගෑනු ළමයෙක්වම පරිස්සම් කරගෙන අපි ජීවත් වෙන්න ඕනේ. මේ වගේ අසහනකාරයෝගෙන් අනිවාර්යෙන් අපි කෙල්ලොන්ව ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් මේක බලන පිරිමි අය විශේෂයෙන් අනිවාර්යෙන් කෙල්ලොන්ට උදව් කරන්න. එයාලව අතාරින්න එපා. එයාලව වැඩක් කරගෙන එයාලව අතාරින්න එපා. ඒ කෙල්ලෝ සෑහෙන්න අසරණ වෙනවා. ඒක නිසා හැම කෙල්ලෙක්ටම ආදරෙන් සලකන්න. හැබැයි මේ වගේ අසහනකාරී වැඩ නම් කරන්න එපා. මෙච්චරයි නෙත්මිගේ කතාව. අපි නැවත අලුත් කතාවකින් හමු වෙමු.